Hello everyone, welcome to Aoki Foodie Style. මුලින්ම මතක් කරනවා ඔයත් මගේ channel එකට අලුත් නම් මේ දැන්ම subscribe button එක press කරලා channel එක subscribe කරන්න. ඒ වගේම bell button එකත් press කරන්න. අද ගෙන ආපු vlog එක මගේ Thailand tour එකේදී Phuket වල මගේ first destination එක වුණ Phuket වල මම නැවතුණ resort එක ගැන vlog එකක්. මේ අනන්තරා vacation club එක. මේ resort එක luxury type එකේ resort එකක්. මේක පිහිටලා තියෙන්නේ Phuket වල airport එක ඉඳලා කිලෝමීටර් 8ක් 9ක් වගේ විතර දුර පැය භාගයකින් විතර වගේ මේ resort එකට ළඟා වෙන්න පුළුවන්. ඉතින් අපි මේ resort එකට ළඟා වෙද්දී රෑ වගේ වුණා. මොකද අපේ flight එක තිබුණේ අපේ arrival එක තිබුණේ රෑ. ඒක නිසා අපි මේ resort එකට ළඟා වෙද්දී ටිකක් රෑ වෙලා තමයි අපේ arrival එක තිබුණේ. අපි මේ විදිහට resort එකට ආවා. resort එකට ඇවිල්ලා check in වෙද්දී මේ විදිහට ඒගොල්ලෝ අපිට refresh towels දීලා welcome drinks දීලා අපිව ඉතාමත් මිහිරින් welcome කරා. මේ දවස්වල අපි ගියපු දවස්වල Christmas season එකේ හින්දා මේ hotel එකේ ගොඩක් ලස්සනට Christmas එකට decorate කරලා තිබුණා. මේක luxury resort type hotel එකක්. මේකේ විශාල area එක පිහිටලා තිබුණ නිසා මේ වගේ buggies වලින් තමයි ඒක ඇතුලේ transport එක තිබුණේ. ඉතින් ඊට පස්සේ අපි ගියා අපේ villa එක පිහිටලා තිබ්බ building එකට. මේ buggy එකකින් තමයි අපි ගියේ. මෙන්න මේ building එකේ තමයි අපේ villa එක පිහිටලා තිබුණේ. මෙන්න මෙතනට ආවට පස්සේ මෙතන තමයි building එකේ reception area එක. අපි මේ විදිහට අපේ villa එක තිබුණේ 3rd floor එකේ. මේකේ තියෙනවා private villas, ඒ වගේම මේ විදිහේ building එකේ තියෙන villas උත් තියෙනවා. මෙන්න අපිට හම්බුනේ princess theme එකේ තියෙන villa එකක් තමයි අපි book කරේ. මේ විදිහට එක එක themes වල තියෙන villas මෙතන තියෙනවා. මේක තමයි key card එක. මේ විදිහට එන්ට වුණාම මේක තමයි අපේ villa එක. මේක තමයි lobby area එක, main area එක. මේ විදිහට sofa එකක් තියෙනවා. මේ විදිහට ලොකු lobby area එකක් තියෙනවා. ඒකෙම open pantry එකක් තියෙනවා. මේක bedrooms දෙකක villa එකක්. මේ main bedroom එක. මේ විදිහට තමයි master bedroom එක තියෙන්නේ. මේ master bedroom එකෙත් TV, ඒ වගේම air condition, වගේම fan එකක්, ඒ වගේම හැම facility එකක්ම තියෙනවා. මේ තමයි master bedroom එකේ bathroom එක. මේ bathroom එකේ bathtub එකක් තියෙනවා. ඒ වගේම අනිත් facilities උත් තියෙනවා. toiletries ඔක්කොම තිබ්බා. ඒ වගේම shower එකකුත් තියෙනවා. shower cabin එකකුත් තියෙනවා. මේක තමයි master bedroom එක. ඊළඟට මේ අනිත් bedroom එක. මේක තමයි අපි select කරපු princess theme එකෙන් තිබුණ bedroom එක. හරිම ලස්සනයි. හරිම cute විදිහට මේ bedroom එක decorate කරලා තිබ්බා princess theme එකෙන් රෝස පාට විදිහට. bathroom එකත් ඒ theme එකෙන්ම තමයි decorate කරලා තිබුණේ. රෝස පාටයි කොළ පාටයි තමයි ඒ theme එකේ තිබුණේ මේ විදිහට decorate කරලා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මේකේ complimentary gifts තිබ්බා මේ princess theme එකේ මේ secondary room එකේ. මේ විදිහට gifts වගේකුත් තිබුණා. මේ gifts අපිට දාගෙන පුළුවන් bag එකක්, water bottle එකක්, cap එකක්. මේව තමයි තිබුණේ. lobby area එකේ ඉඳලා main bedroom එකටයි මේ connected මේ balcony එක. balcony එකේ ඉඳලා බලපුවාම මෙහෙම තමයි එළිය පේන්නේ. ඊට පස්සේ අපි පහුවෙන ඉඳලා ගියා අපේ breakfast එක ගන්න. මේක තමයි ඒගොල්ලන්ගේ තියෙන main restaurant එක. මේ breakfast එක international buffet එකක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. මේකේ හැම විදිහෙම කෑම ජාති තිබුණා. මේ තමයි bread section එක ඒගොල්ලන්ගේ. especially Thai food තිබුණා. හැම විදිහේ තිබුණා. මේ තමයි bread,
හැම දෙයක්ම මේ විදිහට අපිට දක්නට ලැබුණා. ස්වීට්ස් ජාති, මේන් මීල්ස් හැම දෙයක්ම මේ විදිහට දක්නට තිබුණා. මොකද මේක ඉන්ටර්නැෂනල් බුෆේ එකක් හින්දා. මේ තමයි මේන් ඩිෂර්ස් ඒරියා එක. මේක ඉන්ඩියන් ෆුඩ් ගොඩක් වරයිටිස් තිබ්බා. ඒ වගේම තායි ෆුඩ් තිබ්බා. ජපනීස් and චයිනීස් වරයිටිස් ගොඩක් තිබුණා. ඒ වගේම වෙජිටේරියන් කෝන එකක් තිබුණා. වෙජිටේරියන් අයට මේක ගොඩක්ම තායි ෆුඩ් ඒරියා එක තමයි මේක තියෙන්නේ. මේ දක්නට ලැබෙන්නේ. මේ තමයි ඒගොල්ලන්ගේ ස්පෙෂල් සූප් එකක් කවුසායි තායි ෆුඩ් එකක් ස්පෙෂල් තායි ෆුඩ් එකක්. මේක හදන ස්ටේෂන් එකක් වෙනම තියෙනවා. මේ කයිසායි හදන ස්ටේෂන් එක තමයි මේ මෙතන තියෙන්නේ. ඒ සූප් එක ඇත්තටම ස්පෙෂල් තායි සූප් එකක්. හරිම රස සූප් එකක්. ඒක ඒ වෙලාවේ ඒගොල්ලෝ හදලා දෙනවා. අපි සිලෙක්ට් කරලා දෙන අයිටම්ස් වලින්. මේ තමයි ජපනීස් සෙක්ෂන් එක. සුෂීස් තියෙනවා. ඒගොල්ලෝ අනිත් ජපනීස් අයිටම්ස් ගොඩක් තිබුණා. මේ තමයි සැලඩ් සෙක්ෂන් එක. සැලඩ් සෙක්ෂන් එක තියෙනවා. මෙතන චීස් දක්නට තියෙනවා. ඒ වගේම හැම් ඒ වගේම අනිත් මීට් අයිටම්ස් උත් තියෙනවා. මේ තමයි ඩෙසර්ට්ස්, කේක්ස් හැම දෙයක්ම ස්වීට්ස් අයිටම්ස් මෙතන දක්නට තිබ්බා. මේක ඔක්කොම ඉතාමත්ම රසයි. වගේම මාස කරපු විශේෂ දෙයක් තිබ්බා. මෙතන තිබ්බා බ්‍රෙඩ් පුඩින් එකක්, හොට් බ්‍රෙඩ් පුඩින් එකක්. හරිම රසයි ඒ හොට් බ්‍රෙඩ් පුඩින් එක. මේ ඩෝනට්ස් තියෙනවා, ස්කෝන්ස් තියෙනවා, මේ බටර් කේක්ස්. මේ තමයි කිඩී සෙක්ෂන් එක. කෝන් ෆ්ලේක්ස් තියෙනවා. ඒ වගේම මේ තමයි බෙවරේජ් සෙක්ෂන් එක. එක එක විදිහේ බෙවරේජස් තිබුණා මෙතන. ෆ්‍රෙෂ් ජූස් තිබුණා. ඒ වගේම මේ ස්පෙෂලි තායි ටී එක තිබ්බා. මේ තමයි තායි හෝම්මේඩ් යෝගට් එකක් තිබුණා. ඒගොල්ලෝ හොටෙල් එකෙන් හදන. මේක තමයි මම කිව්ව මේ බ්‍රෙඩ් පුඩින් එක. හරිම රස බ්‍රෙඩ් පුඩින් එකක් ඒගොල්ලන්ගේ. පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි හොටෙල් එකේ පොඩක් ඇවිදින්න ගියා. ඒගොල්ලන්ගේ ලොකු පූල් එකක් තියෙනවා. ස්විමින් පූල් එකක්. ඒක කිඩී සෙක්ෂන් එකක්. කිඩීස් ඇක්ටිවිටි ඒරියා එකක් වෙනම තියෙනවා ඒ පූල් එකේ. මේ තියෙන්නේ කිඩීස් ඇක්ටිවිටි ඒරියා එක. ගොඩක් අය එතන ඒ වෙලාවෙත් හිටියා. මේ පේනවා ඇති ඔයගලන්ට මෙතන කිඩීස් පූල් එක, ඒ කිඩීස් ඇක්ටිවිටි ඒරියා එක. ඒ වගේම පූල් සයිඩ් එකේ තියෙනවා පූල් චෙයර්ස්. එතන රිලැක්ස් වෙන්නත් ගොඩක්ම හොඳ ඒරියා එකක් එතන. ඒ වගේම යෝගා ස්ටුඩියෝ එකක් තියෙනවා. පූල් එකේ ජිම් එකක් තියෙනවා. ඒකම තව රොක් ක්ලයිම්බින් ඇක්ටිවිටීස් තිබ්බා කිඩීස් අයට. කිඩීස් ඇක්ටිවිටීස්. ඊට පස්සේ අපි ගියා තවත් මේ හොටෙල් එකේ ටිකක් ඇවිදින්න රිසෝට් එක ඇතුලේ. රිසෝට් එක ඇතුලේ ඇවිදින ගමන් අපි ඊළඟට ගියා ප්‍රයිවට් විලා එකක් බලන්න. අපි මේකේ මම කලින් කිව්වා වගේ මේකේ තියෙනවා ප්‍රයිවට් විලාස් විලාසුත් තියෙනවා. මේ තමයි ප්‍රයිවට් පූල් එකකුත් එක්ක එන ප්‍රයිවට් විලා එකක්. මේ තමයි ප්‍රයිවට් විලා එක ඉන්ටීරියර් එක. එබත් 2 bedroom 3 bedroom විදියට එනවා. මේක තමයි master bedroom එක private villa එකේ. and මේක තමයි lobby area එක. මේක තමයි dining area, pantry එකත් එක්ක එන. pantry එකක් තියෙන්නේ. ඊට පස්සේ මේක තමයි අනිත් room එක. secondary room එක. ඒකෙත් හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. මේක තමයි pantry එක. මේ pantry dining table එක. මේ තමයි ඒකේ තියෙන garden එක. private villas වල එන garden area එක තමයි මේ. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න. මගේ social media follow කරන්න.
ඒ වගේම මගේ travel වීඩියෝ එක බලන්න කැමති නම් මගේ අනිත් channel එක ආවුකි lifestyle follow කරන්න. ඒකේ link එක මම comment එක mention කරලා pin කරලා තියන්න. එහෙනම් ආයේ තව වීඩියෝ එකකින් හම්බෙමු.